හරි. ඔන්න අද ඔයාලා හැමෝම ඉල්ලපු මාතෘකාවෙන් රචනාවක් මම කියලා දෙන්න යන්නේ. ඔයාලා හැමෝම ආදරය කරන කෙනෙක් ගැන අපි අද රචනාව ලියන්න යන්නේ. 6-7 ළමයින්ට තුන්වෙනි වාර විභාගෙට එන්න පුළුවන් මාතෘකාවක් තමයි මම මේ දෙන්න යන්නේ. එනදු අම්මා. එනදු අම්මා කියලා කියන්නේ මගේ අම්මා. එතකොට අම්මා ගැන වාක්‍ය පහක් ලේසිය ලියා ගන්න තමයි අපි යන්නේ 6 වසර 7 වසර ළමයින්ට. ඉස්සෙල්ලාම ලියනවා එනදු අම්මාවින් පෙයර් මේරි. මම දැන් වගේ අම්මගේ නමම ලියනවා. හරිද? දෙක අපි ලියනවා අම්මගේ පළවෙනි එක නම ලිව්වා. දෙවෙනි එකේ වයස ලියනවා. අවරින් වයදු මම ලියනවා 58 කියලා. අවරින් වයදු 58. අපිට මේක ඉලක්කමෙන් දාගන්න පුළුවන් ඈ. ගොඩක් අය අනේ මට ඉලක්කම් වලින් ඉලක්කම දෙමළෙන් ලියන්න දන්නේ නැහැනේ මං කියලා හිතාගෙන ඇති. හැබැයි මේ විදියට දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගම ලියනවා. අවරුඩෙය ඌර් පොල්ගහවෙල. පොල්ගහවෙල. අවරුඩෙය ඌර් පොල්ගහවෙල කියලා ලිව්වා. ඊට පස්සේ අපි ලියනවා රැකියාව. එතකොට අපි ලියන්න පුළුවන් அவர் ஒரு ආසිරියර්. ආසිරියර්. දැන් මගේ අම්මා ගුරුවරයෙක්. ඉතින් මම ආසිරියර් කියලා ලිව්වා. දැන් ඔයාලටත් මේකම ලියන්න පුළුවන්. දැන් ඔයාලා මේකම ලිව්වා කියලා ඔයාලට වැරදි දාන්නේ නෑ. ගොඩක් අය දැන් මට ලියා ගන්න බෑනේ කියලා හිතාගෙන ඇති. හැබැයි මෙහෙම ලියන්න පුළුවන්. ලිව්වා කියලා ඔයාලට කිසි ගැටලුවක් නෑ. ලකුණු හම්බ වෙනවා. පස්වෙනි එකේ අපි හැමෝම හැමදාම කියන එක ලියනවා. මොනවාද? නාන් එනදු අම්මාවෙයි நேசிக்கின்றேன். நேசிக்கின்றேன். நான் எனது அம்மாவை நேசிக்கின்றேன். ඔන්න වාක්‍ය පහක් ලේසියෙන් අපි ලියාගත්තා. එහෙනම් තුන්වෙනි වාර විභාගෙට සූදානම් වෙන්න පුළුවන්. මෙන්න මේ රචනා ටික ලියාගෙන 6-7 අපේ පොඩ්ඩෝ. හරි එහෙනම් ලියා ගන්න.